අද මම ඔයගලන්ට පෙන්නන්නේ මේ ට්‍රක් පාකින් එක. මෙතන හැම වාහනයක්ම නතර කරන්න පුළුවන්. මොකද යුරෝප් වල දුවන, ඒ කියන්නේ යුරෝප් වල ජීවත් වෙන අය දන්නවා මේ පාකින් මොනවද කියලා. එතකොට ඒගොල්ලෝ රටකින් රටකට යනකොට ඒගොල්ලන්ගේ විඩා සංසිඳව ගන්න, එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ සනීප ආරක්ෂක කටයුතු කරගන්න මේ වගේ පාකින් හදලා තියෙනවා. කිලෝමීටර් 3ක 4ක 5ක ඒ වගේ දුරින් හදලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ වාහන නතර කරලා තියෙනවා. මේ තියෙන මේ වගේ තැනක් තමයි. මේක තියෙන ඩෙන්මාර්ක් වල. මේක ඩෙන්මාර්ක් වල විතරක් නෙමෙයි, ජර්මන් වල, එතකොට යුරෝප් රටවල හැම එකකම මේ වගේ පාකින් හදලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ වාහන නතර කරලා තියෙනවා. මේ වාහන ලොකු වාහන එක දිගට දුවන්න බෑ. ඒ ඔයගොල්ලෝ පැය 4ක් දුවලා 4මාරක් තියෙනවා ටයිම් එක. පැය 4ක් දුවලා පැය භාගයක් විතර ඇතුළත තුල පාකින් එකකට දාගෙන විනාඩි 45ක රෙස්ට් එකක් අරගෙන තමයි ඊට පස්සේ නැවත තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කරන්නේ. මේ තියෙන්නේ ඒ පාකින් තමයි. මේ තියෙන්නේ දැන් එන අයට ඇවිල්ලා ඉඳගෙන කන්න බොන්න තැන් හදලා තියෙනවා. එතකොට කසල බඳුන් හැමතැනම හයි කරලා තියෙනවා. ඒ වගේම දුම්පානය කරන අයට ඒ දුම්වැටි එළියට විසි කරන්නේ නැතුව ඒව දාන තැන් ඔක්කොම මේ පහසුකම් මේ පාකින් වල ඒගොල්ලෝ සපයලා තියෙනවා. මේ පොඩි වාහන පාකින් එකක් මේ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ දෙපැත්තේ. ඔයගොල්ලන්ට පේනවා අර ලොකු වාහන නතර කරලා තියෙනවා. ඒ වගේම මේ පාකින් වල පොඩි සුපර් මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය බඩු මොන හරි ගන්න තියෙනවා නම් ඒකෙන් ගන්න පුළුවන්. කෑම බීම ಜಾති ඒ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. අපි දැන් යමු ඒක ඇතුළට. මේ පාකින් එක තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ. මේ වගේ පාකින් කිලෝමීටර් 4-5ක් ඇතුළත තුළ ඕනම තැනක අපි ගමනක් යනකොට දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒක හයිවේ එකේ යනකොට අපිට මීටර 500කින් කිලෝමීටර එකක් ඇතුළත තුළ අපිට පෙන්නන සයිනින් බෝඩ් එකක් තියෙනවා. මේ තියෙන්නේ ලොකු වාහන නතර